සෑම තප්පර 3කට වරක්ම ලෝකයේ ජීවත් වන වයස අවුරුදු 25ට වැඩි සෑම පුද්ගලයන් 4 දෙනෙක්ගෙන්ම එක් අයෙක් ස්ට්‍රෝක් එහෙම නැත්නම් ආඝාතය කියන තත්ත්වයෙන් පීඩා විඳින බව ඔබ දැන සිටියද? ලෝකයේ මරණ අනුපාතිකයට දෙවනුවට වැඩිම දායකත්වයක් සපයන ඒ වගේම විශාල ප්‍රමාණයක් පූර්ණ හෝ දිගු කාලීන ආබාධ තත්ත්වයන්ට ලක් කරන රෝග අවස්ථාවක් විදිහට අපිට මේ ස්ට්‍රෝක් එහෙම නැත්නම් ආඝාතය හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට මොළේ ලේ කැටියක් හිර වෙලා එහෙම නැත්නම් මොළේ ලේ නහරයක් පුපුරලා මෙන්න මේ වගේ ප්‍රාදේශීයව විවහාර වන මේ ස්ට්‍රෝක් කියන තත්ත්වය සාමාන්‍යයෙන් වයසට යාමත් සමග සෑදීමට තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. නමුත් මේක වයස්ගත පුද්ගලයන්ට පමණක් සීමා වුණු තත්ත්වයක් නොවන බව අපි තරයේ මතක තියාගන්න ඕන. මොකද ලෝකයේ දැනට වාර්තා වෙලා තියෙන ස්ට්‍රෝක් තත්ත්වයන්ගෙන් 4න් එකක්ම අවුරුදු 65ට වඩා අඩු වයස් සීමාවන්ගෙදී ඇතිවන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මොළයේ තියෙන රුධිර නාලයක් තුල ලේ කෙටියක් හිරවීම එම නාලයේ රුධිර ගමනාගමනයට බාධා වෙලා මොළයට ලැබෙන රුධිර සහ ඔක්සිජන් සැපයුම නතර වීම හේතුවෙන් මොළයට හානි වෙනවා. ඒ වගේම තමයි මොළයේ තිබෙන රුධිර නාලයකට හානි වීමෙන් සිදුවන රුධිර වහනයක් තුලින් උනත් මේ ස්ට්‍රෝක් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එක්වරම ඇතිවන අතපය අඩපණ වීම, කතා කිරීමට නොහැකි වීම, සිහි කල්පනාව නැතිවීම, සමබරතාවය නැතිවීම, ඒ වගේම පෙනීමේ දුර්වල වීම, මුහුණ සහ කට එක් පැත්තකට ඇදවීමේ සිදුවීම, ඒ වගේම ශරීරයේ යම් කිසි ස්ථානයක සංවේදනයන් නොදැනී යාම සහ එක්වරම හටගන්නා අධික හිස රදයක් වගේ තත්ත්වයන් එක්ක මේ ස්ට්‍රෝක් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දිගු කාලීන හෝ පූර්ණ කාලීන ආබාධ තත්ත්වයන්. ඒ කියන්නේ ඇවිදීමට නොහැකි වීම, කතා කිරීමට නොහැකි වීම, ඒ වගේම ආහාර ගිලින්න නොහැකි වීම සහ දිගු කාලීන වේදනාවන්, සිහි කල්පනාව මතගතිය මෙන්න මේ වගේ දේවල් මේ ස්ට්‍රෝක් කියන තත්ත්වයත් එක්ක පසු කාලීනව එන්න පුළුවන් අතුරු ආබාධයන් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ස්ට්‍රෝක් තත්ත්වයක් ඇති වුණොත් අපි මොකක්ද කරන්නේ?